iPhone කියලා සියලුම දෙනාම ආයතන සංග්‍රහය වීඩියෝ channel එකට ඔබ පිළිගන්නවා. ආයතන සංග්‍රහය වීඩියෝ කතා මාලාවේ පළවෙනි වීඩියෝ එක අපි නිකුත් කරා මීට දින කිහිපයකට පෙර අවුරුද්දට ඉස්සරින්. ඒක බලපු කීප දෙනෙක් ඉන්න බල පිරිස 40ක් විතර ඉන්නවා. මම මේක කිසිම දෙයක් කරන්නේ මම මෙහෙම channel එකක් කරනවා කියලා විතරයි කියලා තියෙන්නේ. හරි මෙතනින් එහාට අපි වීඩියෝ කතා පටන් ගන්නවා. අවුරුදු දවස්වල ටිකක් කාර්යබහුල වුණා. අසනීප තත්ත්වයක් තිබ්බා. එහෙම වෙලා කොහම හරි නැවතත් අපි කතා මාලාවට ආරම්භ කරනවා. මම මේ කෙටි වීඩියෝ එකක් කිරීම බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක දික් නොවන විදිහට කරගෙන යන්න. හරි අපි මේකේ කතා කරන්නේ නැත්නම් මම මේකේ කතා කරන්නේ ආයතන සංග්‍රහයේ නිවාඩු ගැන රාජ්‍ය සේවක නිවාඩු ගැන මම ප්‍රථමයෙන් කියනවා මම මේකේ කිසිම දෙයක් ටයිප් කරන්න යන්නේ නැහැ. මම මේකේ භාගන්තිත උපුටා ගැනීම වලින් තමයි දිගටම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේක කියනකොට නොදැනුවත් නැත්නම් කියන කතා කරනකොට වැරදියක් කියවෙනවා නම් අපි යට කමෙන්ට් සෙක්ෂන් එකේ සාකච්ඡා කරමු. ඒ වගේම මම ඔබෙන් ඉල්ලීමක් කරනවා අපේ රටේ සියලුම රාජ්‍ය සේවකයන් මේක දැන ගැනීම සඳහා මේක ෂෙයා කරන්න Facebook එකේ දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න මාව දිගටම මම මේක කරගෙන යනවා කෙටි වීඩියෝ විදිහට කරගෙන යනවා. ඔයාලා දැනගන්න පුළුවන් ටික මේක කියවන්න කම්මැලි වෙන්න පුළුවන්. දිගටම එතකොට වීඩියෝ එකත් එක්ක පොඩි විස්තරයක් කරොත් එම පොඩි කරුණු විදිහට ඔයාලා දැනගන්න පුළුවන්. එහෙනම් මම මේක කතා කරන්නේ ආයතන සංග්‍රහයේ නිවාඩු ගැන. නිවාඩු සියලුම රාජ්‍ය සේවකයන්ට බලංගු වෙන නිවාඩු ගැන ගොඩක් කට්ටිය දැනගන්න කැමැත්තෙන් ගන්න පුළුවන් නිවාඩු දන්නෙත් නැහැ. ගොඩක් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ගන්න බැරි අවස්ථා තියෙන හින්දා කොහොමද කියලා අපි මේකෙන් කතා කරමු. හරි. ආයතන සංග්‍රහයේ සඳහන් වෙන විදිහට රාජ්‍ය සේවකයෙකුට ගන්න පුළුවන් නිවාඩු ගැන සඳහන් වෙන ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදයේ 12 වන පරිච්ඡේදය තමයි රාජ්‍ය සේවක නිවාඩු ගැන සඳහන් වෙන්නේ. මේ 12 වන පරිච්ඡේදයේ උපවගන්ති 37ක් තියෙනවා. 37කින් තමයි රාජ්‍ය සේවකයන් නිවාඩු ගැන විස්තර කරන්නේ. අපි උපවගන්ති ටික මොනවද කියලා බලමු ඉස්සල්ලාම. මොනවද මේ තියෙන උපවගන්ති 37 කියලා. ඒ කියන්නේ නිවාඩු වර්ග 37ක් නෙමෙයි නිවාඩු ගැන උපවගන්ති 37කින් 37ක් කියන්නේ ශීර්ෂයන්ට විස්තර කරනවා. හරි පළවෙනි එක සාමාන්‍ය ඒක ඇතුලේ ගොඩක් දේවල් තියෙන එක කොහොමද කියන්නේ මේ සාමාන්‍ය කියන්නේ ඔක්කොටම පොදුවේ නිවාඩු ගැන සඳහන් වෙන දේවල් තමයි මේ සාමාන්‍යයේ තියෙන්නේ. ඊළඟ ඒවා කියනකොට තේරෙන වලට ගොඩක් ඇතුළේ විස්තර තියෙන හැම දෙයක් ඇතුළෙම එක සාමාන්‍ය දෙක නිවාඩු අනුමත කිරීමේ බලධරය 3 කාර්ය ස්ථානයෙන් බැහැර යාම සඳහා අවසරය 4 දවසකින් කොටසක් සඳහා නිවාඩු 5 අනියම් නිවාඩු 6 අසනීප නිවාඩු 7 හිලව් නිවාඩු 8 විවේක නිවාඩු 9 හදිසි අනතුරු නිවාඩු සහ විශේෂ අසනීප නිවාඩු 10 ඉක්ුත් නිවාඩු 11 විශ්‍රාම පූර්ව නිවාඩු 12 විශේෂ නිවාඩු 13 රාජකාරී නිවාඩු 14 සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු 15 වැටුප් රහිත අධ්‍යයන නිවාඩු 16 විදේශ අධ්‍යයන සහ හෝ රැකියා සඳහා වැටුප් රහිත නිවාඩු 17 ඉපයූ නිවාඩු 18 ප්‍රසූත නිවාඩු 19 රජයේ විභාග වලට පෙනී සිටීම සඳහා නිවාඩු 20 අනිවාර්ය නිවාඩු 21 අඩවැටුප් නිවාඩු 22 වැටුප් රහිත නිවාඩු 23 දිවයිනෙන් බැහැර ගත කරන නිවාඩු 24 ගුරුවරුන් සඳහා නිවාඩු 25 යටත් නිලධාරියෙකු සඳහා නිවාඩු 26 කනිෂ්ඨ සේවකයෙකු සඳහා නිවාඩු 27 දෛනික වැටුප් ලබන නිලධාරියෙකු සඳහා නිවාඩු 28 නියමිත කාලයක් සඳහා කොන්ත්‍රාත්තුවක් මත සේවය කරන తాවකාලික නිලධාරියෙකු සඳහා නිවාඩු 29 නියමිත කාලයක් සඳහා කොන්ත්‍රාත්තුවක් මත සේවය නොකරන තාවකාලික නිලධාරියෙකු සඳහා නිවාඩු 30 පොලිස් සාජන්ට් වරුන් සහ කොස්තාපල් වරුන් සඳහා නිවාඩු 31 ජේලර් වරයෙකුට පහළ තත්ත්වයේ බන්ධනාගාර නිලධාරියෙකු සඳහා නිවාඩු 32 ආදුනියෙකු අභ්‍යාසලාභියෙකු සඳහා නිවාඩු 33 අනියම් නිලධාරියෙකු සඳහා නිවාඩු 34 රාජ්‍ය සංස්ථාවක සේවය සඳහා මුදාහල නිලධාරියෙකු සඳහා නිවාඩු 35 කෙටි නිවාඩු 36 විදේශයක සේවය
සඳහා පත්කෙන නිලධාරියෙකුගේ කාලත්‍රයට වැටුප් රහිත නිවාඩු 37 විශ්‍රාම ගැනීමෙන් අනතුරු නැවත ශ්‍රේවයේ යොදවන නිලධාරියෙකුගේ නිවාඩු. එතකොට මේ නිවාඩු ගැන සියලුම දේවල් මේ වගේ විස්තර කරනවා. සියලුම දේවල් තියෙන ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ තමයි තියෙන්නේ උපවගන්ති 37ක් තියෙන. එතකොට ඔයාලට කැමති මොනවද කියලා ගිහිල්ලා බලලා හොයලා Tamanට අවශ්‍ය දේ තෝරගන්න පුළුවන්. නැත්නම් අපි කවදාද දවසක මේ තත්ත්ව වලට එන හින්දා අපි මේක කියවන්නේ. අපි මේ දෙයක් අවශ්‍ය වුණොත් විතර මේ දෙක කියවන්නේ හින්දා ඔයාලට යම් දෙයක් අහුම්කම් දීලා දැනගන්න පුළුවන්කමක් තියෙන මේක. කියලා තේරුම් ගන්න බැරිනොත් මට පුළුවන් විදිහට මම විස්තර කරන. එතකොට ඔයාලට පුළුවන් ඒ දේ අවශ්‍ය දේ විතරක් ඕනනම් බලා ගන්න. නැත්නම් තව කෙනෙකුට අවශ්‍ය දේ විතරක් කියවන්න පුළුවන්. සංග්‍රහය අති සංග්‍රහය විතරක් බලන්න පුළුවන් ගිහිල්ලා. හරි ඔයාලට උදව්වක් විදිහට මම මේක දිගටම කරගෙන යනවා. කැමති දේ කරන්න පුළුවන් ඔයාලට. හරි අපි බැලුවොත් එහෙම මේ ආයතන සංග්‍රහයේ නිවාඩු ගැන අපි සාමාන්‍ය මේක කියවන්නේ නැහැ. මේ ආයතන සංග්‍රහය ඇත්තටම කිව්වොත් එහෙම අවශ්‍ය දෙයක් විතරයි කියවලා දැනගන්න. හින්දා මේක ඔයාලට පුළුවන් වෙලාවට මේකට අහුම්කම් දෙන්න පුළුවන් නම් කරුණු කාරණා විදිහට විනාඩි 10 විදිහට හිතාම වැදගත් මේක. ඉතින් සාමාන්‍ය අපි ඔය මේ ආයතන සංග්‍රහය නිවාඩු ගැනවත් මේක ඔක්කොම කියවන්නේ නැහැ. අපිට ඕන ගන්න පුළුවන් නිවාඩු ගැන කියවන්නේ. හින්දා මම මේ කරන දේවල් වලට අහුම්කම් දෙන්න පුළුවන් නම් මම හිතනවා ඊටාම වැදගත්. මමත් කාලේ කැපකිරීමක් කරලා මේ අන්තර්ජාලෙ මේ තියෙන්නේ. මේ අන්තර්ජාලයේ මේක හැමදාම මේක නැදී සිටි. ඒතකොට මේක හැමෝට කාපදාහරි දවසක කාට හරි උමනාවක් වෙයි කියලා හිතලා මම මේ කරලා නැත්නම් මේ අන්තර්ජාලයට මුදාහරින්න යන්නේ. හරි ආයතන සංග්‍රහයේ නැත්නම් මේ නිවාඩු ගැන කතා කරන පළමු උපවගන්තිය අපි බැලුවොත් එහෙම රාජසේක නිවාඩු වලගේ 12 වෙනි පරිච්ඡේදයේ පළමු උපවගන්තියේ කොටසින් විස්තර කරේ. මේ කොටසින් විස්තර කරේ. මොකද්ද පළවෙනි උපවගන්තිය සාමාන්‍ය වලට මතකයි. ඒක තිබ්බේ සාමාන්‍ය. සාමාන්‍ය ගැන කියලා තියෙනවා නිවාඩු යනු අයිතිවාසිකමක් නොව වරප්‍රසාදයකි. ඔයාලා මේක දන්නවා. මොකද්ද අයිතිවාසිකමක් කියන්නේ? මොකද්ද වරප්‍රසාදය කියන්නේ? අයිතිවාසිකමක් වෙනුවෙන් අපට මානවිකම් දක්වාම යන්න පුළුවන් අයිතිවාසිකම් හින්දා. හැබැයි වරප්‍රසාද වෙනුවෙන් යන්න බෑ අපට. එහෙනම් නිවාඩුවක් ගන්න පුළුවන් ආයතන ප්‍රධානියාගේ කැමැත්ත මත විතරයි. ඒ කියන්නේ ආයතනේ පවත්වාගෙන යන්න පුළුවන් විදිහට වැඩ පිළිවෙලක් වැඩසටහනක් තියෙනවනේ විතරයි ගන්න පුළුවන්. අපිට නිවාඩු තව 50ක් තියෙනවා, තව 20ක් තියෙනවා, 10ක් තියෙනවා කියලා අපට ඕන විදිහට නිවාඩු ගන්න බෑ. ප්‍රධානියාගේ ආයතන ප්‍රධානියාගේ අවසරය මත තමයි ගන්න පුළුවන්. අයිතිවාසිකම් වන්නේ මේ අපේ සේවයේ සඳහා දෙන සතුටින් ලැබෙන දෙයක් විදිහට තමයි මේක සලකලා තියෙන නිවාඩු කියන්නේ. හරි එහෙනම් නිවාඩු යන අයිතිවාසිකම් නෝ වරප්‍රසාදයක කියන එක ඉස්සල්ලාම දැනගන්න ඕන. මම ඒක highlight කරලා පෙන්නලා තියෙනවා. නිවාඩු අනුමත කරනු ලබන්නේ සේවයේ හදිසි වුමනාවන්ට යටත් වන අතර අනුමත කර ඇති නිවාඩු කාලය අඩු කිරීම හෝ අවලංගු කිරීමට නිවාඩු අනුමත කරන බලධාරයාට ඕනෑම විටක පුළුවන්. පැහැදිලි නේද ඒක? හරි. නිවාඩු අනුමත කරන නිලධාරියාට අඩු කරන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන්, කැන්සල් කරන්න පුළුවන් කියලා කියන්නේ. එහෙම කරන්න පුළුවන්. මේක වරප්‍රසාදයක් හින්දා, අයිතිවාසිකමක් හින්දා අපි දින 10ක් අපි කියමුකෝ වෙඩින් එකට දින 10ක් අනුමත කරගත්තා. හැබැයි මොකක් හරි ආයතන හදිසි අවස්ථාවක මේ දින 10 අපට එයාට අඩු කරන්න පුළුවන්. වෙඩින් එකේ දවස් 5ක් සඳහා ඇති ඉතුරු 5 අයින් කරලා දාන්න පුළුවන්. අයින් කරන්න පුළුවන් ප්‍රධානියට පුළුවන් කියලා කියන්නේ. ඒක සඳහා මානවිකව යන්න බෑ ඒකට කියලා කියන්නේ මේ. ඒ දක්වා යන්න බෑ. දෙක නිවාඩු ඉල්ලුම් කළ යුත්තේ නියමිත ආකෘති පත්‍රයන් කීපයක් තියෙනවා. ඒ වගේම ඉල්ලුම් කරන්න පුළුවන්. ඒකේ තියෙනවා මෙරට ගත කරන නිවාඩු පොදු 125 ආකෘති පත්‍රයේද මෙරටින් බැහැරව ගත කරන නිවාඩු පොදු 126 ආකෘති පත්‍රයෙන්ද නිවාඩු ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන්න ඕන. හරි ඊළඟට සාමාන්‍ය නිවාඩු ඉල්ලුම් පත්‍රයක් නිවාඩුව ආරම්භ වන දිනට යටත් පිරිසෙන් දින 7කට කලින්වත් අනුමත කරන බලධාරයා කාර්යාලය ලැබෙනවා. අපි නිවාඩුවක් ගන්නව නම් දින 7කට කලින් බලධාරයාට දෙන්න ඕන අනුමත කරන්න. ඒ කියන්නේ ලැබෙන සතියේ නැත්නම් දිනයක් නිවාඩුවක් ගන්න ඕන ඊට දින 7කට කලින් බලධාරයාට දෙන්න ඕන. ඒක එදාට කීප දිනක් අරන් දෙනවද නැත්නම් එදාට වැඩසටහන කොහොමද කියලා එයාට අනුමත කරන දින 7කට කලින්. මෙරටින් බැහැරව ගත කරන නිවාඩු ඉල්ලුම් පත්‍රයක් සෑම විටම එම නිවාඩු ආරම්භ වන දිනට 3 මාසකට අඩු නොවන කාලයකට කලින් ඉදිරිපත් කරන්න. පිටරට යන්න අපි නිවාඩුවක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා මාස 3කට දින 7කට නෙමෙයි. එතකොට වෙන්න ඕන මාස 3කට කලින් අඩු නොවන මාස 3කට වැඩි වුණාට කමක් නැහැ. අඩු නොවන කාලයකට කලින් ඉදිරිපත් කරන්න ඕනලු. අනුමත කරන්න නෑ. හරි අපි එහෙම නිවාඩු හදිස්සියේ රට යනවා කියලා නිවාඩුවක් ගන්න බෑ හැම. හරි. නිලධාරියෙකු විදුලි පණිවිඩයකින් පිළිතුරක් බලාපොරොත්තු වන්නේ නම් ආපස් විදුලි පණිවිඩයකින් පිළිතුරක් බලාපොරොත්තු වෙන ඔහු පිළිතුරු ගාස්තු කලින් ගෙවන්න ඕන. ආපහු නිවාඩුව සම්බන්ධව අපිට නිවාඩු දෙනවද නැද්ද මොකක් හරි පිළිතුරක් බලාපොරොත්තු
ඒ විදුලි පණිවිඩ ගාස්තු අපි ගෙවන්න ඕන කියලා කියන්නේ. ඊළඟ රාජකාරී නිමාඩු නොවන ඉල්ලීම් සඳහා ඉල්ලීම් සඳහා ලබා ගන්නා දුරකථන ඇමතුම් පෞද්ගලික ඇමතුම් වන අතර ඇමතීම් ගන්නා ඒ සඳහා ගෙවිය යුතුය. රාජකාරී නොවන දේවල් සඳහා අපි නිමාඩු ගන්නවා නම් දුරකථන මාර්ගයෙන් ඒවට අපි මුදල් දරන්න ඕන කියලා කියන්නේ. හරි ඊපස්සේ අනුමත කරන ලද නිවාඩු රෙජිස්ටරයක් 119 පොදු ආකෘතිපත්‍රයේ අනුව ළඟ තබා ගන්නවා. අපි අනුමත කරන ලද නිවාඩුව රෙජිස්ටරයක් මගින් 190 පොදු ආකෘතිපත්‍රයක් මගින් අපි ළඟ තබා ගන්නත් ඕනලු. අනුමත කරා කියලා අපි ගාව ආකෘතිපත්‍රයක් තබා ගන්නත් ඕනලු. ඊළඟ සාමාන්‍යයෙන් ගෙවනු ලබන වැඩ බැලීම් වැටුප හෝ අතිරේක පරිශ්‍රමික හෝ ලබා ගැනීමට හිමිකමක් නැතුව වැඩ බලන නිලධාරියෙකු දෙනු ලබන සියලුම නිමාඩු පිළිබඳ වාර්තාවක් 196 වෙනි පොදු ආකෘතිපත්‍රයෙන් ලියා මාස්පතා විගණනකාධිපති වෙත යැවිය යුතුය. සාමාන්‍ය ගෙවනු ලබන වැඩ බැලීමේ වැටුප හෝ අතිරේක පරිශ්‍රමයෙන් හෝ ලබා ගැනීම හිමිකමක් නැතුව වැඩ බලන නිලධාරියෙකුට දෙනු ලබන සියලුම නිවාඩු පිළිබඳ වාර්තාවක් 196 පොදු ආකෘතිපත්‍රයෙන් ලියා මාස්පතා විගණනකාධිපති වෙත යවන්න ඕන කියලා කියනවා. හරි ඊළඟ නිලධාරියෙකු මාරු කරන ලැබුණට ස්ථාන මාරුවක් ලැබුවට කවුරු හරි කෙනෙක් එසේ මාරු කරනු ලැබුවේ යම් දෙපාර්තමේන්තුවක සිටද එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා දෙපාර්තමේන්තුවකින්ද තව දෙපාර්තමේන්තුවකට අලුත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා අලුත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඒක තැනකින්ද තව තැනකට යවුවොත් අපි කියමු ඉස්කෝලේ ඉඳලා තවත් ඉස්කෝලේකට යවනවා කියලා මේ යවුවොත් එහෙම නිලධාරියා තම පළමු පත්වීමේ සිට එක් අවුරුද්ද තුල ලබාගෙන ඇති මුළු විවේක අසනීප නිමාඩු ප්‍රමාණය අඩවැටුප් නිමාඩු ප්‍රමාණය වැටුප් රහිත නිමාඩු ප්‍රමාණය සහ අදාළ අවුරුද්ද තුල ඔහු ලබාගෙන සියලුම අනියම් නිමාඩු ප්‍රමාණය මෙන්න මේ මොකද කියන්නේ ස්ථාන මාරුවක් අපි හිතුවොත් එහෙම එක ඉස්කෝලේ තවත් ඉස්කෝලේට ගියොත් එහෙම එතකොට ඒ ඉස්කෝලේ ඉන්න විදුහල්පති ඒ ගියපු ගුරුවරයාගේ සියලුම නිමාඩු ඒ කියන්නේ පත්වීමේ පටන් ගත්ත දායලා ගත්ත නිමාඩු මොනවද පත්වීමේ පටන් ගත්ත දායලා විවේක අසනීප නිමාඩු අඩවැටුප් නිමාඩු වැටුප් රහිත වූවයි එේම අවුරුද්දේ ගත්ත සියලුම නිමාඩුවේ අර අලුතෙන් යන ඉස්කෝලේට විදුහල්පතිට දැනුම් දෙන්න ඕන කියලා කියන්නේ. හරි ඊළඟ අනියම් නිමාඩු ගණන් බැලීමේදී සෙනසුරාදා ඉරිදා සහ ප්‍රසිද්ධ නිමාඩු අත්හරින්න ඕන. අපි කිව්වොත් එම් බ්‍රහස්පතින්ද අපි ගන්නවනේ දවස් 5ක නිමාඩුවක් කිව්වොත් එම් බ්‍රහස්පතින්ද සිකුරාදා සන්දංගහරෝද බදාදා විතර ගණන් ගන්න. ඒතකොට සෙනසුරාදා ගණන් ගන්නේ නැහැ. අනියම් නිමාඩු ගණන් බැලීමේදී සෙනසුරාදා සහ ඉරිදා සහ ප්‍රසිද්ධ නිමාඩු දින අත්හරින්න ඕන. පොයි නිමාඩු එහෙම අත්හැරලා ගණන් කරන්න. විවේක නිමාඩු කාලේ මෙරටින් බැහැරව ගත කරන විට පිටරට ගිහින් නිමාඩු ගත්තොත් එම් විවේකයේ සඳහා එම නිමාඩු කාලය තුළට සෙනසුරාදා ඉරිදා රජයේ නිමාඩු දින ඇතුළත් වෙනවා. අපි දින 30ක නිමාඩුවක් ගන්න ඕන පිටරට යන්න. එimhe මාසෙ තියෙන සියලුම නිමාඩුත් එක තමයි දින 30 ගණන් කරන්න කියලා කියන්නේ. මම හිතන්නේ ඒක වඩාත් පැහැදිලි. ඊළඟ ඒකේ තියෙන උපෝගන්තිය 1.10.1 තවත් උපෝගන්තියක් තියෙන එකට අඩවැටුප් නිමාඩු හෝ වැටුප් රහිත නිමාඩු කාලයන් තුළට ගැන සෙනසුරාදාවක් ඉරිදාවක් හෝ රජයේ නිවාඩු දිනයක් පිළිවෙලින් අඩවැටුප් හෝ වැටුප් රහිත දින ලෙස ගණන් ගත යුතුය. දැන් ඔයාලා දන්නවා ප්‍රසූත නිමාඩු යනකොට දින 84ක නිමාඩුවක් හම්බ වෙනවා. ඒ දින 84 නිමාඩු හම්බ වෙන්නේ වැඩ කරන දිනවලකින්. අපි කිව්වොත් මාසෙ දින තිබ්බොත් එහෙම 18ක් වැඩ කරන දින. එතකොට එම මාසයේ නිමාඩු 18යි. එතකොට 84න් 18 තමයි අඩු වෙන්නේ. හැබැයි එම නිමාඩු 84ම අරන් ඉවරලා අඩවැටුප් නිමාඩු හා වැටුප් රහිත නිමාඩු ගන්න පුළුවන්. එතකොටත් දින 84 හම්බ වෙනවා. අඩවැටුප් 84ක් හම්බ වෙනවා වැටුප් රහිත 84ක් හම්බ වෙනවා. එතකොට අඩවැටුප් වලට යන දින 84 අර මේ මාසයේ තියෙන මේ වැඩ කරපු දින මේ නැත්නම් වැඩ කරන දින 18යි තිබ්බොත් එහෙම වැඩ අනිත් දින නැත්නම් 30 වෙනි තුරු දින ඔක්කොම නිමාඩු දවස් තිබ්බොත් එහෙම ඒ ඔක්කොම දින තමයි 84 අඩු වෙන්නේ. එම මාසයේ දින 30 තිබ්බොත් දින 30ම අඩු කරනවා 84න්. එතකොට එව්වට ගණන් ගත්ත මේ ප්‍රසූත නිමාඩු වල මුල දින අර ප්‍රසූත නිමාඩු කාලයේ නිමාඩු දින 84ට අයිති වෙන්නේ නැහැ එව්වා. ඒ වුණාට අඩවැටුප් වලටයි වැටුප් රහිත නිමාඩු වලටයි ගණන් කරනවා කියලා කියන්නේ එතන. අඩවැටුප් නිමාඩු හෝ වැටුප් රහිත නිමාඩු කාලයන් තුලට ගෙලන සෙනසුරාදාවක්
ඉරිදාවක් හෝ රජයේ නිමාඩු දිනය පිළිවෙලින් අඩවැටුප් හෝ වැටුප් රහිත නිමාඩු දින ලෙස ගණන් ගත යුතුය. තේරෙන්නේ නැති මම හිතන්නේ කියන දේ. ඊළඟ ඒකේ තව ගණිතයක් තියෙනවා. දැනට සතියකට දින 5මාරක්. ඒ කියන්නේ සතිය දවස් 5යි. සතිය සඳහන් බදාද බ්‍රහස්පති සිකුරාදා 5මාරක් කියන්නේ සෙන්සුරාදා වරුවක් වැඩ කරන කට්ටියන්ට. සේවය කළ යුතු යැයි 5මාරක් සේවය කළ යුතු නියම කර ඇති රජයේ නිලධාරීන් සෙනසුරාදා නිවාඩු ලබා ගන්න අවස්ථාවේදී එදින සඳහා අඩු කළ යුත්තේ ඔවුන්ට හිමි වාර්ෂික නිවාඩුවලින් දින භාගයයි. එතකොට සෙනසුරාදා එකට නිවාඩු ගන්නව නම් අපි හිතුවට සෙනසුරාදා දවසක් කියලා නෙමෙයි යාල ගන්න වරුව භාගයක් තමයි නිවාඩු වලින් අඩු වෙන්නේ. සෙනසුරාදා ගත්තත් එහෙම කියන්නේ භාගයක් අඩු වෙනවා කියලා කියන්නේ. ඒකත් පැහැදිලි මම හිතන්නේ. හරි. එතකොට 12 වෙනි පරිච්ඡේදයේ පළමු උපගන්තිය කිව්වේ සාමාන්‍ය. එතකොට සියලුම රාජ්‍ය සේවකයන් නිවාඩු ගන්නකොට දැනගත යුතු කරුණු කිහිපයක් තමයි ඒකේ සාමාන්‍ය යටතේ විස්තර කරන්නේ. ඊට පස්සේ අපි බලමු දෙවන හා තුන්වන උපගන්තිය ගැන පොඩ්ඩක්. ඒ දෙකේ නම් ලොකු විස්තරයක් නැහැ. දෙවන සහ තුන්වන උපගන්තිය රාජ්‍ය සේවක නිවාඩු 12 වෙනි පරිච්ඡේදයේ දෙවන උපගන්තිය මෙම කොටසෙන් විස්තර කරේ. දෙවන උපගන්තිය නිවාඩු අනුමත කිරීමේ බලදරය. නිවාඩු අනුමත කිරීමේ බලදරය බලමු. නිවාඩු පිට යන යටත් නිලධාරියෙකුගේ රාජකාර කටයුතු එම දෙපාර්තමේන්තුවේ වෙනත් නිලධාරියෙකු ලවා ඉටු කර ගැනීමට නිසි විධි විධාන යොදාගෙන තිබේ නම් මෙම පරිච්ඡේදයේ විධි විධානන්ට අනුව සොවකී යටත් නිලධාරියෙකු මේ රටේ ගත කිරීම සඳහා සම්පූර්ණ වැටුප් සහිත නිමාඩු දීමට දෙපාර්තමේන්තු ප්‍රධානියාට පුළුවන්. ඒ කියන්නේ නිමාඩුවක් ගන්නකොට ඒ නිලධාරියාගේ රාජකාර කටයුතු ආවරණය කරන්න පුළුවන් වැඩපිළිවෙල දීලා තියෙනවා නම් ආයතන ප්‍රධානියාට පුළුවන්ලු මේ රට යන නිමාඩු නැතුව ලංකාව විතරක් ඉන්න නිමාඩු අනුමත කරන්න දෙපාර්තමේන්තු ප්‍රධානියාට පුළුවන්. උදාහරණයක් විදිහට අපි කියමු ගුරුවරයෙක් නිමාඩු වෙනවා කියලා. එතකොට මේ ගුරුවරයා නිමාඩු යනකොට තවත් ගුරුවරයෙකු ලව්වලා එයාගේ වැඩසටහන ආවරණය කරන්න පුළුවන් නම් පීරියඩ් ටික ආවරණය කරන්න පුළුවන් නම් රිලිප් දාලා පැවරුම් දීලා මොන හරි කියලා ආවරණය කරන්න පුළුවන් නම් දෙපාර්තමේන්තු ප්‍රධානියාට පුළුවන්ලු නිමාඩු අනුමත කරන්න. නිමාඩුව මත සිටින නිලධාරියාගේ රාජකාරී ඉටු කිරීම සඳහා සතුටුදායක විධි විධාන යොදා ගැනීම දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ වගකීම. හරි නිමාඩු ගත්තට පස්සේ ඒක රාජකාරී කටයුතු එයාගේ අතින් කෙරෙන්න ඕනෙවුවා කරවා ගන්න අනිත් කට්ටියන් අති කරවා ගන්න ප්‍රධානියාගේ වගකීම කියලා කියන්නේ. තව කරුණක් කියනවා එතන මෙලෙස දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිමාඩු අදාළ ලේකම්වරයා අනුමත කරන්න ඕනලු. විදුහල්පති කෙනෙක් නිමාඩු ගන්නවා නම් දැන් ප්‍රධානියානේ විදුහල්පති එයා ගන්න ඕන ඊට ඉහළ ලේකම්වරයෙක්ගෙන් නැත්නම් කලාප කාර්යාලයෙන් තමයි එයාගේ නිමාඩු අනුමත කරන්න ඕනේ කියලා කියන්නේ අනුමත කළ යුතුය. හරි මම හිතන්නේ ඒක තේරෙනවා. හරි රාජ්‍ය සේවක නිමාඩු යටතේ 12 වෙනි පරිච්ඡේදයේ 3 වන උපගන්තිය මෙම කොටසින් විස්තර කරේ. බලමු අපි 3 වන උපගන්තිය මොකක්ද කියලා. කාර්යස්ථානයේ බැහැරව යාම සඳහා අවසරය. අවසර ලබා නොගෙන සොවකිය කාර්යස්ථානයේ පිටව යාමට නිලධාරියෙකුට නොපුළුවන. අවසරයක් ගන්න නැතුව රාජකාරියට වාර්තා කරා නම් අවසරයක් ගන්න නැතුව රාජකාරියෙන් ස්ථානෙ පිට වෙන්න බෑ කියලා කියන්නේ. එතනින් අවසර ගන්න ඕනේ කියන්නේ ප්‍රධානියාගෙන් අවසර ගන්න ඕන. බලමු තව කියනවා එකේ. කාර්ය ස්ථානයෙන් පිටව යාම වෙනුවෙන් ස්ථානෙ පිටව යාම වෙනුවෙන් අවසර ලබා ගැනීම සඳහා විධිමත් ඉල්ලුම් පත්‍රයක් එම අවසරය දීමේ බලධාරියා වෙත ඉදිරිපත් කළ යුතු අතර වාචිකව හෝ අර්ධ නිල වශයෙන් හෝ මෙම අවසර ලබාගෙන තිබුණත් එසේම කාර්යස්ථානයේ පිටව යාමට අදහස් කරන දිනය නිවාඩු දිනයක් වුවත් මෙම ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කළ යුතුය. මම හිතන්නේ ඒක තේරෙනවා හොඳටම. කාර්යාලයෙන් පිට නැත්නම් ස්ථානේ පිට වෙන්න ඕන නම් අපට ඕන විදිහට යන්න බෑ. කාර්යාලයට වාර්තා කරා නම් අසං කරා නම් ඒක පිට වෙනකොට අසං කරලා තියෙනවනේ මම හිතන්නේ කාර්යාලයට මේ ගියා කියලා නැත්නම් ඒක වැඩ මේ දෙපාර්තමේන්තුවේ ගිය කියලා අසං කරලා දෙනවා. ඒකෙන් පිට වෙනවා නම් විධිමත් ඉල්ලුම් පත්‍රයක් දීලා අවසරය අරන් තමයි යන්න ඕන. වාචිකව යන්නම් කියලා අර්ධ නිල වශයෙන් හෝ යන්න බෑ. ඒක නිමාඩු දිනයකට ගියත් කිසියම් වැඩකට ඒක අසං කරලා එහෙම අපි රාජකට වාර්තා කරා නම් අනිවාර්යයෙන්ම ලිඛිතව ඉල්ලුම් පත්‍රයක් මගින් තමයි අවසරය අරන් යන්න ඕන කියලා කියන්නේ. හරි.
එච්චරයි මෙම කොටසින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි අද කතා කරා ආයතන සංග්‍රහයේ නිවාඩු ගැන සඳහන් මම ඔයාලා දන්නවා දැන් කතා නිවාඩු ගැන සඳහන් වෙන්නේ 12 වෙනි උපවගන්තියේ 12 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පරිච්ඡේද උපවගන්ති 37ක් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් 37න් මම මෙන්න මේ ගැන කතා කරා දැන් සාමාන්‍ය නිමාඩු අනුමත කිරීමේ බලධරය කාර්යස්ථානයෙන් බැහැරව යාම සඳහා අවසරය. ඉතින් පස්සේ තියෙනවා තව ඒ කියන්නේ තුනක් කතා කරන් තව 34ක් තියෙනවා. මම එකෙන් දැන් මේ අද කතා කරපු ක්‍රමයට මම බලාපොරොත්තු වෙන්නේ දවසෙන් කොටසක් නිමාඩු අනියම් නිමාඩු දසනේ එහෙමනේ බලාපොරොත්තු වෙන්නේ. මම ඉතින් හරිය බලාපොරොත්තු වෙන්නේ එකේ තනතුරු වලට අදාළ දේවල් කතා කරන්න. එහෙම කතා කරලා ඉවරලා පොදුවේ ආපහු අපි කතා කරමු මේ දවසේ කොටසක් නිමාඩු කොහොමද ගන්න අනියම් නිමාඩු කොහොමද ගන්න කියන කතා කරමු. මම එකයි කිව්වේ මේක කතා කරන කියවන්න හැමෝටම අවශ්‍ය තැනක් විතරයි කියවන්නේ. සමහර කටි කොහොමත්ම කියවන්නේ. එතකොට මෙහෙම කතා කරනකොට ඔයාලට පුළුවන් ඇහුම්කන් දීලා සමහර දේවල් දැනගන්න. එතකොට සියලුම දේවල් නැත්නම් අපි මේ බැලුවොත් විශ්‍රාම පූර්ව නිමාඩු ගැන දැන් අපි කියවන්නේ නැහැ. හැබැයි මේක අපි මේ කියන දෙයට ඇහුම්කන් දීලා තිබුත් අපි දන්නවා මේක විශ්‍රාම යනකොට වෙන්න ඕන දේවල් ගැන පොඩි අවබෝධයක් තියෙනවා. එතකොට අපි විශ්‍රාම යන දවසට මේක කියලා වැඩක් නැහැ. එතනින් එහාට මෙන්න මේ වගේ නිමාඩු ගන්න තියෙන්න බෑ කියලා හැම කියලා තියෙනවා සමහර තැන්වලදී. එතකොට අපිට ඉතාම වැදගත් වෙනවා ඒක දැම්ම කියවලා ඒ ගැන තීරුමක් අරන් තියෙන එක විශ්‍රාම යනකොට සමහරට අපිට ගොඩාක් වැදගත් වෙයි. නැත්නම් උසස් වීමක් ලැබෙනකොට ගොඩාක් වැදගත් වෙයි. නැත්නම් සමහර ඒවා තියෙනවා අපි දන්නවා ප්‍රසූත නිමාඩු ගන්නකොට අපි බයයි. වැටු ප්‍රහිත නිමාඩු ගන්න බයයි. එතකොට ඒක විශ්‍රාම යනකොට උසස් වීමක් යනකොට බලපෑමක් තියෙනවාද? එතකොට ඒ සඳහා කලින් දැනගෙන ඉන්න එක තමයි වඩාත්ම යෝග්‍ය කියලා මම හිතන්නේ. ඒ හින්දා මේක කවදාකවත් කියන්නේ අපිට නිමාඩුවක් ගන්න ඕනකොට මොකක් හරි දෙයක් ඕන වෙනකොට අපි ගිහිලා අපි දන්නේ කාගෙන් හරි අහන එක තමයි කරන්නේ. එහෙනම් අහන දෙයට වඩා අපි කියන දේ අපි බලමු. මම මේක තියෙන තැනත් එක්කම විස්තර කරන්නේ. ඔයාලට ගොඩක් වැදගත් මම හිතනවා මේ දේ ෂෙයා කරයි. මාව සබ්ස්ක්‍රයිබ් කරයි. තව කට්ටියකට බලන්න ෂෙයා කරන්න කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න මාව දිනමත් කරන්න. මම මේ පොඩි වීඩියෝ කතා විදිහට අරන් එන්නේ. මේක ලොකු වැඩක්. කොටස් වශයෙන් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැමදාම අන්තර්ජාලය තියෙන්න ඕන කියලා මම හිතනවා මේක. බලන්න ඕන කට්ටියන්ට බලලා තව කට්ටියන්ටත් යවන්න වීඩියෝ එක පුළුවන් ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන අහන්න පුළුවන්. වීඩියෝ කතා මාලාවේ දෙවන වීඩියෝ කතාව මෙතෙන් නතර කරනවා. මම මේ තුන්වෙනි වීඩියෝ විදිහට බලාපොරොත්තු වෙන්නේ ගුරුන් සඳහා නිමාඩු ගැන කතා කරන්න. මේකේ දෙවන නැත්නම් 12 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි උපවගන්තිය යටතේ තමයි ගුරුන් සඳහා නිමාඩු ගැන සඳහන් වෙන්නේ. ඒ කතා කරනකොට මේ වගන්ති ගැන ඒකේ කියනවා. එයාලට ගන්න පුළුවන් නිමාඩු මේ වගන්තිය කොතනද තියෙන්නේ කියලා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් දැනගන්න හින්දා සියලු දෙනාම මාත් එක්ක නැදී සිටී කියලා බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම වීඩියෝ කතාව ආයතන සංග්‍රහ වීඩියෝ කතාව සමග නැදී සිටියට සියලු දෙනාටම ස්තුතියි.